ඔයාලා දන්නවද තායිලන්තයේ තියෙන මායා බේ කියන මෙන්න මේ ලස්සන මුහුදු වෙරළ සම්පූර්ණයෙන් වගේ මේ වෙද්දි සංචාරකීන්ට තහනම් කරලා තියෙන්නේ කියලා. ඔව් ඇත්තට මේ මායා බේ කියලා කියන්නේ ලෝකයේ තියෙන ලස්සන වගේම හැමදාම සංචාරකීන් ලක්ෂ ගණක් මේතන බලන්න පොරකන ගොඩක් සුවිශේෂී තැනක්. හැබැයි මිනිස්සුන්ගේ අධික පැමිණීම නිසාම මෙන්න මෙතන තියෙන පරිසර පද්ධතිය සම්පූර්ණයෙන්ම වගේ වඳ වෙලා යන තර්ජනයකට ලක් වෙලා තිබුණා. අන්න ඒ නිසාම සල්ලි වලට වඩා සබාදහම වටිනවා කියන ආදර්ශය ලෝකෙටම දෙන්නත් එක්ක තායිලන්ත රජය ගොඩක් දැඩි තීරණයක් ගත්තා. ඔයාලා දන්නවද මේ බීච් එක ඇයි මෙච්චරම ජනප්‍රිය වුනේ කියලා? 2000 අවුරුද්දේදී ලියනාඩෝ ඩිකැප්‍රියෝ රංගපාපු The Beach කියන ෆිල්ම් එකෙන් පස්සේ තමයි මෙන්න මේ බීච් එක ගැන ලෝකෙම දැනගත්තේ. ඉතින් එදායින් පස්සේ දවසකට සංචාරකයන් 6000ක් විතර මෙන්න මේ පුංචි වෙරළට එන්න පටන් ගත්තා. හැබැයි ඉතින් මිනිස්සුන්ගේ නොසලකිලිමත්කමයි මේ මුහුදු වෙරළට බෝට්ටු වෙන්න පටන් ගත්ත එක නිසායි 2018 වෙද්දි මෙතන තිබුණු වටින කොරල් පර වලින් 80%ක් විතර සම්පූර්ණයෙන්ම වගේ විනාශ වෙලා ගියා. තත්ත්වය මේ විදිහට බැරෑරුම් වෙද්දි පරිසරය බේර ගන්න ඕන නිසා තායිලන්ත රජය ඇමරිකා ඩොලර් මිලියන 300ක විතර සංචාරක ආදායම පවා පැත්තකින් තියලා කිසිම සංචාරකෙක්ට හෝ බෝට්ටුවකට ඇතුල් වෙන්න බැරි වෙන විදිහට මේ බීච් එක සම්පූර්ණයෙන්ම වහලා දැම්මා. මුලින්ම මෙයාලා ප්ලෑන් කරලා තිබුණේ මාස 4කට වහලා දාන්න. හැබැයි මේ හානියේ දරුණුකම දැකපු විද්‍යාඥයෝ මේ තහනම අවුරුදු 4ක් වෙනකම්ම දික් කළා. හැබැයි ඉතින් අවුරුදු 4ක මෙන්න මේ නිශ්ශබ්දතාවයෙන් පස්සේ මේ මුහුදු වෙරළ ගොඩාක් විදිහට වෙනස් වෙලා තියෙනවා. මිනිස්සුන්ට මේ මුහුදු වෙරළ තහනම් කරද්දී වඳ වෙලා යන්න ඔන්න මෙන්න තිබුණු මෝරු විශේෂයක් මේ කලපුවාවට ශීඝ්‍රයෙන් බෝ වෙන්න පටන් ගන්න තියෙනවා. ඒ වගේම විද්‍යාඥයන් එකතු වෙලා අලුතෙන් කොරල් පර 30000කට වඩා මේවට වගා කරලා තියෙනවා. මාළු ග්‍රහණයත් 100-200කින් විතර වැඩි වෙලා තියෙනවා වගේම වතුරත් විනිවිද පේන විදිහට පිරිසිදු වෙලා තියෙනවා. ඉතින් මිනිස්සු පරිසරයට දෙන එක පුංචි විවේකයකින් මුළු පරිසර පද්ධතියම ආපහු පණ ගන්නවන්න පුළුවන් කියන්න මෙන්න මේක තමයි හොඳම උදාහරණය. ඒ වගේම ඔයා හිතන විදිහට පරිසර පද්ධතිය විනාශ වෙන්න තියෙන ලොකුම හේතුව ස්වභාවික හේතුද එහෙම නැත්නම් මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම්ද කියලා ඔයාගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාගෙන යමු.